ඔය ගොඩාක් දේවල් සංඛ්‍යාවල් කියනකොට හරි බරපතලයි. ඇයි හේතුව? ඒගොල්ලන් බොරු සංඛ්‍යා කියනවා. පළමුවට ගන්න මේ 4000කට වැඩිය මැයි 15 වෙනිදා ගෙනාවයි කියන එක සම්පූර්ණ බොරුවක්. 15 වෙනිදා ණයවර ලිපි. ණයවර ලිපිවල වාහන එකතුව 4000කට වැඩි කියන එක සම්පූර්ණ බොරුවක්. මම හරිම ගාන කියන්න. LC විවෘත කරලා තියෙන වාහන 1782යි. 15 වෙනිදා ගෙන්නපු වාහන ප්‍රමාණය 1782යි. ණයවර ලිපි 380ක් විවෘත වෙනවා. ඒ සඳහා ඩොලර් මිලියන 23.71ක් කියන මේක තමයි දත්තය. මේ විපක්ෂයේ විශේෂයෙන් මේ තොරතුරු ඉදිරිපත් කරන අය ඒ ලැජ්ජාව ඒ කරන සදාචාරයේ පැත්තකට දාලා කියන්නේ හෙට මේක දැන් බොරුවක් බවට පත් වෙනානේ. ඉතින් වගේ වගක් නෙවෙයි. 4000 නෙමෙයි. මොකද මේ වගේ ලොකු සංඛ්‍යාවක් කිවීම තුල මේ උත්සාහ කරන්නේ ඕන් මුහුණ දීලා තියෙන අර්බුදයෙන් ගොඩ යන්න රට පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා මහජනතාව නොමග යවුණා. ඉතින් ඇත්තටම මහජනතාවත් මේවට යම් ආකාරයක නොමග ගිහිල්ලා ඉවරලා අනවශ්‍ය මිලදී ගැනීම කිරීමට අනවශ්‍ය ක්‍රියාකාරකම් කිරීමට උන්ටත් යම් පාඩු සිද්ධ වෙන්නේ. උන්ට මම යෝජනා කරනවා මේ පදනම් විරහිතව කියන තොරතුරු මත විශේෂයෙන්ම Facebook එකවල මේ සෝෂල් මීඩියා වල කිසිම රෙෆරන්ස් එකක් නැතුව කියන ඒවා ඇත්ත විදියට පිළිගන්න එපා බලන්න. ඉතින් ඕක ප්‍රතික්ෂේප කරයි දැන් ඒගොල්ලන් හෙට ඕක සම්බන්ධයෙන් මොකක්ද යට ඇති වෙන මේ දඬුවම මුකුත් නැහැනේ. හෙට සද්ද නැතුව ඉන්න. හෙට තියේ අද ඊට වඩා වැඩිපුර ආවා. ඔය වගේ දේවල් කියනවා. මේ ඇති යුදමය තත්ත්වය නිසා තෙල් මිල සීග්‍රයෙන් ඉහළ ගියා. ඒක තමයි මම පෙන්නුවේ මේ මාසයේදී ඩොලර් මිලියන 521ක් CPC එකට විතරක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒකට ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. පොදුවේ වාහන මේ පොදු ආනයන වලට ඩොලර් බිලියන 2කට වඩා වැඩිපුර යනකොට වෙළඳපොලේ ඩොලර් සඳහා වූ ඉල්ලුම වැඩි වෙනවා. සැපවීම අඩුයි. ඒතර මහ බැංකුවත් යම් මැදිහත් වීමක් කළා මුදා හැරියට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අපි කවුරුත් දන්නවා අපිට ප්‍රමුඛතාව ගත කරගන්න ඕන වුණොත් හෙට අපිට ඩොලර් ප්‍රමාණය සීමා වුණොත් අපිට ඉස්සෙල්ලාම ගෙන්නන්න වෙන්නේ මොනවද? වාහනයේද ඉන්ධනද බෙහෙත්ද වෙන මොනවද? වාහනේට කලින් අපිට ගෙන්නන්න වෙනවානේ තියෙන ඩොලර් ප්‍රමාණය බේත් ටික, කෑම බීම ටික, පෝර ටික, ඉන්ධන ටික. ඒක ගෙන්නන්න තියෙන වාහනේ දුවන්න වෙන. ඒ නිසා තමයි සමාජයේ බයක් හදන්න පුළුවන්. දැන් ඩොලර් එක වැඩි වේගෙන යනවා. ඒ නිසා වාහන ගෙනෙන එක නවත්තනවා කියලා. මොකද මේ වැඩි වීම උනේ ඇත්තටම. ඔබ සංඛ්‍යාලයකින් තිබෙනවා. ඔව් සංඛ්‍යාලයකින් මම පෙන්눔 කරන්න. එවැනි ප්‍රවණතාවයක් නිර්මාණය වුණාම අර අපි කියන ස්පෙකියුලේෂන් කියලා. සමපේක්ෂණ චේතනාව. මේකටම හේතුවක් වෙන්න තිබ්බා මෙහෙම කියනවා. ඔව් මෙන්න මම මේ දත්ත දිහා බලන්න. මේ තියෙන්නේ මැයි මාසයේදී සාමාන්‍ය ප්‍රමාණය ඩොලර් මිලියන 6.7ක් වගේ ප්‍රමාණයක් දවසකට LC විවෘත වෙලා තියෙනවා. ණයවර ලිපි විවෘත වීම. සමහර ණයවර ලිපි විවෘත වෙලා තියෙනවා මාර්තු මාසයේ එක් දිනයක් මට මතකයි ඩොලර් මිලියන 44 ගාණක් එක දවසක් 44ක් එක දිනයක්. ඒක මොන හරි ඒතේ හිතනවා මේක තමයි දැන් නවත්තයි කියලා ගන්නවා. වාර්තාගත ප්‍රමාණය මාර්තු මාසේ. මැයි 15වත් විවෘත වෙලා තියෙන මිලියන 23යි. නමුත් අපි ප්‍රවණතාවයේ ආරම්භ බැලුවොත් දිනපතා මේ සාමාන්‍ය ගන්නේ නැතුව දිනපතා ආරම්භ බලපුවාම මෙවැනි අර අවිනිශ්චිතතාවයක් අපි හදපුවාම මැයි 7 වෙනිදා ඩොලර් මිලියන 2.6යි 3යි 8 වෙනිදා 4.6යි 11 වෙනිදා 3.8යි 12 වෙනිදා 4.2යි මෙන්න මේ සැකය මේ සති දෙක තුන තුලම මේක කිව්වා. ඊට පස්සේ 13 වෙනිදා මොකද වාහන ගෙනෙන එක තහනම් කරනවා 8.36යි 14 වෙනිදා 11යි. ඒ වගේම 15 වෙනිදා කියලා කියන්නේ සිකුරාදා දිනයක්. සාමාන්‍යයෙන් සිකුරාදා දිනයක මේ ආනයනයේ පැටර්න් එක හොඳ සෙනසුරාදා දිනද වාලා බැංකු. ඒ නිසා ඒ වෙලාවේ ඉක්මනින් විවෘත කරගන්න. මොකද මේ තෙරපමකුත් එක්ක නෙමෙයි වෙන්නේ. සාමාන්‍ය දිනයක් නෙමෙයිනේ. ඒ නිසා තමයි 23. ඊට පස්සේ දැන් අපි 18 ආරම්භ බලපුවාම 18 පොතලා තියෙනවා. 18 ඒක අඩු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඩොලර් මිලියන 17කට. මුත් එතෙන්දිත් අපි බලපුවාම තව විශ්ලේෂණය කරලා පදු පැනවීමෙන් පස්සේ වුණත් ණයවර ලිපි විවෘතලා තියෙනවා. ඔව් විවෘත වෙන්න පුළුවන්. දැන් අපි කියන්නේ අපි ආර්ථිකයේ සීමා කිරීමේ ඕනකමක් නැහැනේ. මේ ඇතුලේ අපිට විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් මොනවද ගෙනල්ලාද වාහන කියලා. බොහෝ දුරට අර අපි කිව්ව මොටර් සයිකල්, 3 වීලර්, වගේම වාණිජමය වාහන වෙන්න පුළුවන්. අපි විශ්වාස කරන්නේ නැහැ මේ වෙලාවේදී තනි පුද්ගලයෙක් මේ රට පිළිබඳ යම් වගකීමක් තියෙන වගේම වාහනයක් ගෙන්නන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් මේ මාස 3 ඇතුළතදී 115ක අතිරේක බද්දකුත් ගෙවලා ආනයනය කරයි කියන එක. ඒ වගේම ඔහුටත් වගකීමක් තියෙනවා මේ මොහොතේදී තමුන්ගේ ඉල්ලුම පොඩ්ඩක් පමා කරගන්න එක. ඒත් අපි ඔහුගේ අවශ්‍යතාවයේ 100%ක්ම වැටබඳින්නේ නැතුව ඉඩකඩක් දීලා තියෙනවා යම් කෙනෙකුට හිතනවා නෑ මාස 3 මට ගෙන්න ගන්න ඕන. එහෙනම් ඒ අදිභාරය ගෙවලා ගෙන්න ගත්තට ප්‍රශ්නයක් නෑ.